සිරිදනම් සදරින් පිළිගන්නවා ෆිල්මැක්ස් YouTube channel එකට. අද අපි බලන්න යන්නේ 2018 වර්ෂයේදී නිකුත් වුණු රාජ්සාසන් කියන ටැමිල් මූවි එක. IMDb දර්ශකයේ 8.3ක ඉතා ඉහළ අගයක් ලබා ගන්න සමත් වුණු මේ මූවි එක ක්‍රයිම් ත්‍රිලර් මිස්ට්‍රි යන කාණ්ඩවලට අයත් වෙනවා. වයස අවුරුදු 15ක් වන තරුණ ගැහැණු ළමෙන්ව පැහැරගෙන ඉතාමත් අමානුෂික විදියට ඝාතනය කරන දාම ඝාතකයෙක් වටා ගෙතුණු මේ මූවි එක මේ වන විට දමිළ සිනමාව හරහා නිකුත් වූ හොඳම ත්‍රිලර් මූවි එක විදියටත් සැලකෙනවා. කතාව ගැන කෙටියෙන් හැඳින්වීමක් කරොත් චෙන්නයි වල හදිසියෙම වයස අවුරුදු 15ක් වන ගැහැණු ළමයින් ඝාතනය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ ඝාතකයා පුරුද්දක් විදියට ගැහැණු ළමයෙක්ව පැහැර ගැනීමෙන් පස්සේ අමුතුම විදිහේ තෑගි පෙට්ටියක් පැහැර ගැනීම සිදු කරපු ස්ථානය තියලා යනවා. ඊළඟට මේ ගැහැණු ළමයින් පැහැරගෙන හරියටම දවස් දෙකකට පස්සේ ප්‍රසිද්ධ ස්ථානයක තිබිලා මෙලගේ ඩෙඩ් බොඩි එක පොලිසියට හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දාම ඝාතකයා මේ විදියට අවුරුදු 15ක් වන ගැහැණු ළමයින් විතරක් ඝාතනය කරන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ඒ වගේම මේ කෙනා තියලා යන තෑගි පෙට්ටිය ඇතුළේ තියෙන දේවල් මේ ගැහැණු ළමයින්ගේ ඩෙඩ් බොඩිත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඉතින් අදත් ඔයාලට ආරාධනා කරනවා තප්පරෙන් තප්පරේ කුතුහලයේ උපරිමයෙන් වැඩි වෙන හිතා ගන්න පවා අමාරු පැත්තකට කතාව හැරවෙන මේ සුපිරිම මූවි එකත් අවසානය වෙනකම් නරඹන්න කියලා. ඒ වගේම ඔයා තාමත් අපිව subscribe කරපු නැති කෙනෙක් නම් මේ දැම්ම අපිව subscribe කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි යමුද කතාවට. කතාව ආරම්භ වෙන්නේ චෙන්නයි වල නංගනල්ලූර් නගරයේ පෝක්කුවක් ඇතුළේ තිබිලා හම්බ වෙන සංයුක්තා කියන වයස අවුරුදු 15ක දැරියකගේ ඩෙඩ් බොඩි එක සොයා ගැනීමත් එක්ක. ඉතින් මේ සිද්ධිය ගැන පොලිසියට තවමත් කිසිම විදිහක හොඩුවාවක් හොයාගන්න බැරි වුණ පසුබිමක අනිත් පැත්තෙන් යම්කිසි පුද්ගලයෙක් තරුණ ගැහැණු ළමයෙක්ව පැහැරගෙන ඇවිත් තියෙනවා වගේම මේ පුද්ගලයා මෙතනට ඇවිත් පොරවකුත් අරගෙන මේ ගැහැණු ළමයාව ඝාතනය කරන්න උත්සාහ කරනවා. නමුත් ඔය වෙලාවේ අපිට තේරුම් යනවා මේ සිද්ධිය චිත්‍රපටයක රූගත කිරීමක කොටසක් කියලා. ඉතින් මේ තමා අපේ කතාවේ ප්‍රධාන චරිතය වන අරුන්. ඇත්තටම අරුන් කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න හීනමාමින් ඉන්න රැකියා විරහිත උපාධිධාරියෙක්. කොහොම නමුත් අරුන්ට තවමත් එයාගේ මේ හීනයට යන්න බැරි වෙලා තියෙනවා වගේම එයා මේ දැකලා තියෙනෙත් හීනයක්. ඊළඟට උදේම නැගිටලා එළියට ඇවිත් පත්තරේ බලන්න ගන්න අරුන් දකින්නේ සංයුක්තාගේ ඝාතනය ගැන පළ වෙලා තියෙන නිවුස් එකක්. ඉතින් අරුන් පත්තරයෙන් මේ කොටස කපා ගන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි. එයා මේ වගේ දාම ඝාතකයන් විසින් සිද්ධ කරපු මිනිමැරුම් සහ මොනව්‍යාධිකයන් පිළිබඳව විස්තර එකතු කරන නිසා. ඒ වගේම අරුන්ට ඕන වෙලා තියෙන්නේ මේ දේවල් වලින් අදහස් අරගෙන ක්‍රයිම් ත්‍රිලර් ගණේ මූවි එකක් හදන්න. කොහොම හරි ඊළඟට අරුන් යන්නේ එයා මේ විදිහට ලියපු ස්ක්‍රිප්ට් එකෙන් ෆිල්ම් එකක් හදන්න නිෂ්පාදකවරයෙක්ව හොයාගන්න හිතාගෙන. නමුත් මෙයාලා කාලයක් තිස්සේ එක විදිහ නිෂ්පාදකවරුන් හම්බ වෙන්න ගියත් මේ කිසිම කෙනෙක් අරුන්ගේ මේ චිත්‍රපටයට කැමති වෙන්නේ නැහැ. ඒ වගේම මෙයාලා මේකට හේතුව විදිහට කියන්නේ අරුන්ගේ මේ චිත්‍රපටයේ මිනිමැරුම් සහ අපරාධ යන කාණ්ඩවලට අයත් වෙන නිසා ගොඩක් අය මේක බලන්න කැමති වෙන එකක් නැහැ. වගේම මේ කාලේ තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක මේ වගේ ෆිල්ම් එකක් ගැලපෙන්නේ නැහැ කියලා. ඒ වුණත් අරුන් විශ්වාස කරන්නේ එයාගේ මේ ෆිල්ම් එක මිනිසුන් අතරට අරගෙන ගියොත් මේ කාලේ තියෙන ට්‍රෙන්ඩ් එක පවා වෙනස් කරන්න පුළුවන් වේවි කියලා. කොහොම හරි ඔන්න ඔය දේවලුත් එක්ක තමයි අරුන්ගේ මේ තේරුමක් නැති වැඩ දිහා බලාගෙන ඉඳලා බැරිම තැන එයාගේ අම්මා එයාට රස්සාවක් හොයාගන්න කියන්නේ. මොකද මීට අවුරුදු එකහමාරකට කලින් අරුන්ගේ තාත්තා හදිසියෙම මිය ගියපු නිසා දැන් සම්පූර්ණ පවුලේ වගකීම් වල බර පැටවිලා තියෙනෙත් මේ අරුන්ගේ කර උඩට. මේ හේතුව නිසා අරුන්ගේ අම්මා සහ මස්සිනා එයාට කියන්නේ පොලිසියේ SI විභාගය ලියන්න. එතකොට අරුන්ගේ මස්සිනාට එයාව පොලිසියට බඳව ගන්න පුළුවන් කියලා. කොහොම නමුත් ඊළඟ දවසේදී අරුන්ගේ ස්ක්‍රිප්ට් එක බලපු ප්‍රොඩියුසර් කෙනෙක් මේ චිත්‍රපටය කරන්න කැමති වෙලා අරුන්ට කතා කරනවා. මේ නිසාම පහුවදාම අරුන් මේ ප්‍රොඩියුසර්ව හම්බ වෙන්න යන්නේ මේ ගැන එයාත් එක්ක කතා කරන්න හිතාගෙන. නමුත් ටික දවසකට පස්සේ අරුන්ට ආපහු කතා කරන ප්‍රොඩියුසර් කියන්නේ එයා ඊයේ අරුන්ගේ හඳහන බැලුවා. ඒකේ විදිහට එයාලා මේ කරන වැඩේ කොහෙත්ම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා එයාට මේ ෆිල්ම් එක කරන්න බැහැ කියලා. ඉතින් ඔන්න ඔය දේවලුත් එක්ක අරුන්ගේ බලාපොරොත්තු හැම දෙයක්ම වගේ නැති වෙලා යනවා. මේ නිසාම අරුන් අවසානයේදී තීරණයකට එනවා එයාගේ අම්මා කියපු විදිහට පොලිසියේ SI විභාගය ලියන්න. කොහොම හරි ඔය විදිහට කාලයත් එක්ක එයාගේ මස්සිනාගේ උදව්ත් ඇතුව අරුන්ට පුළුවන් වෙනවා එයාලගේ ගමේ පොලිසියට පත්වීමක් ලබා ගන්න. අනිත් පැත්තෙන් පාසල් යන ගැහැණු ළමයෙක් ආපහු ගෙදර එන ගමන් ඉන්නවා. ඒත් එක්කම මේ වෙලාවේ මෙතනට වාහනයකින් එන කෙනෙක් මේ ගැහැණු ළමයාට කතා කරනවා. ඔය වෙලාවේ මේ ගැහැණු ළමයාත් මෙතනට යනවා වගේම අපිට පේනවා මේ ළමයාගේ අම්මත් මෙයා තවම පරක්කු නිසා හොඳටම තරහ ගිහින් මෙයාට පණින ගමන් ඉන්නවා. ඉතින් මේ ගැහැණු ළමයාගේ නම තමයි අමුදා. ඒත් එක්කම අමුදාගේ අම්මට ඇහෙනවා කවුරු හරි ගෙදර බෙල් එක ගහනවා. ඒත් එක්කම මෙයා එළියට ගිහින් බැලුවත් කවුරුවත් පේන්නේ නැහැ. වගේම මේ වෙද්දි මෙයා දකින්නවා කවුරු හරි කෙනෙක් එයාගේ බල්ලගේ කරේ එලලා ගිහින් තියෙන තෑගි පෙට්ටිය. ඊළඟ දවසේ අරුන් පොලිසියට එද්දි දකින්නවා මෙතනට ඇවිත් ඉන්න කාන්තාවක් සහ තරුණ ගැහැණු ළමයෙක්ව. ඉතින් මෙතනට ගිහින් අරුන් මේ ගැන මේ ගැහැණු කෙනාගෙන් අහද්දි තමයි මෙයා කියන්නේ එයාගේ හස්බන්ඩ් හොඳටම බීලා ඇවිත් එයාගේ
දුවව දූෂණය කරන්න උත්සාහ කරා. ඉතින් ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුණේ නැති නිසා මං අතට අහුණු මන්නකින් කොටලා එයාව ඝාතනය කරා කියලා. කොහොම වුණත් මේ දවසේම මේ ගැණු ළමයාට එයාගේ ස්කූල් එකේ එක්සෑම් එකකටත් මුහුණ දෙන්න තියෙනවා. මේ හේතුව නිසා අරුණ්‍යාගේ මස්සිනාගේ අත්සන ගහලා මේ දෙන්නව ආපහු යවන්නේ විභාගයේ ඉවර වෙලා ආපහු එන්න කියලා. ඊළඟට ওই සිද්ධියත් එක්ක තමයි අමුදගේ අම්මයි තාත්තයි තමන්ගේ දුවගේ අතුරුදහන් වීම ගැන පොලිසියට ඇවිත් පැමිණිලි කරන්නේ. මේ වෙලාවේ අමුදගේ අම්මා අර තෑගි පෙට්ටියත් පොලිසියට බාර දෙනවා වගේම මේක ඇතුලේ තිබිලා තියෙන්නේ කැපුම් පාරපල් වගේක් සිද්ධ කරපු බෝනික්ෙකුගේ හිස කොටසක්. එතනින් පස්සේ ගෙදර ගිහින් අරුන්ට එයාගේ මස්සිනා පනින ගමන් ඉන්නේ අර කාන්තාව සහ ගැහණු ළමයාව එයාගේ අස්සන හොරට ගහලා නිදහස් කරලා යවපු එකට. කොහොමරි මේ වෙලාවේ ඔය කතාව අහගෙන ඉන්න අරුන්ගේ මස්සිනාගේ දුව අම්මු අරුන්ට කියන්නේ එයාගේ ස්කූල් එකේ ප්‍රගති වාර්තා පොතේත් එයාගේ තාත්තගේ අස්සන ගහලා දෙන්න කියලා. මොකද මේ පාර විභාගයෙන් අම්මු විෂයන් දෙකක්ම ෆේල් වෙලා තියෙනවා. ඉතින් මේ ගැන එයාගේ තාත්තට කිව්වොත් තරහ යන නිසා තමයි අම්මු මේ විදියට අරුන්ට කියලා අත්සනක් අහගන්නේ. නමුත් ඊළඟ දවසේ අම්මු මේ ප්‍රගති වාර්තාව එයාගේ ටීචර්ට ගිහින් දුන්නත් එයා දැනගන්නවා අම්මු එයාගේ තාත්තගේ අත්සන හොරට ගහගෙන ඇවිත් තියෙන්නේ කියලා. ඉතින් මේ හේතුව නිසා ටීචර් මෙයාට කියන්නේ ඊළඟ දවසේ එයාගේ තාත්තවත් එක්කගෙන එන්න කියලා. ඒත් අම්මු මේ පාරත් අරුන්ව තමයි එයාගේ තාත්තා විදියට ටීචර්ව හම්බ වෙන්න එක්කගෙන යන්නේ. කොහොම නමුත් මේ වෙලාවේ අරුන් අම්මුගේ තාත්තා විදියට ටීචර්ත් එක්ක කතා කරන ගමන් ඉන්නවා. ඒත් ඔය අතරදී මෙලා නොහිතපු විදියට අරුන්ගේ අක්කා සහ මස්සිනත් ස්කූල් එකට එනවා. මේකට හේතුව තමයි එලා අම්මුට ගිෆ්ට් එකක් විදියට දෙන්න කැල්කියුලේටර් එකක් අරගෙන තියෙනවා. නමුත් මේ වෙලාවේ මෙලා කියන දේවලුත් එක්ක ටීචර් දැනගන්නවා අරුන් සහ අම්මු ආපහු සැරයක් යව රවට්ටලා තියෙනවා කියලා. මොකද අම්මුගේ අම්මත් මේ ස්කූල් එකේම උගන්වන ටීචර් කෙනෙක්. ඉතින් ඔය සිද්ධියත් එක්ක අම්මුගේ අම්මයි තාත්තයි තීරණය කරනවා එව මීට වඩා හොඳ ස්කූල් එකකට ඇතුළත් කරන්න ඕනේ කියලා. මොකද අම්මු ගණිතයට සෑහෙන දුර්වල නිසා මෙයාලා හිතනවා එයාව හොඳ ස්කූල් එකකට දැම්මොත් මේ තත්ත්වයෙන් එයාව ගොඩ ගන්න පුළුවන් වේවි කියලා. එතනින් පස්සේ රෑ වෙලා අරුන් ටවුන් එකට යන්නේ අර ගිෆ්ට් බොක්ස් එකේ තිබුණු බෝනික්කගේ ෆොටෝස් වල print out වගේක් කරන්න හිතාගෙන. කොහොමරි ඔය අතරදී අරුන් දකින්නවා මෙතන තියෙන සුපර් මාකට් එකක පොඩි ළමයෙකුත් එක්ක ඇවිත් ඉන්න අම්මුගේ ටීචර් විජීව. ඉතින් මේ වෙද්දි අරුන්ගේ හිතෙත් විජී ගැන පොඩි කැමැත්තක් ඇති වෙලා තියෙන නිසාම මෙයාත් එයාලගේ පස්සෙන් සුපර් මාකට් එක ඇතුළට යනවා. නමුත් අරුන් විජී එක්ක ටිකක් කතා කරන්න උත්සාහ කරත් විජී මෙයාව එච්චර ගණන් ගන්නේ නැහැ. ওই සිද්ධියනොත් පස්සේ අරුන් ආපහු ගෙදර ගිහින් ස්ටුඩියෝ එකෙන් ගත්තු ෆොටෝස් ටික පරීක්ෂා කරන ගමන් ඉන්නවා. නමුත් ඔය වෙලාවේ අරුන්ට තේරුම් යනවා මේ බොනික්කගේ තියෙන කැපුම් පාරවල් සහ කලින් වතාවේ හොයාගත්තු සංයුක්තගේ මුහුණ තිබුණු කැපුම් පාරවල් ඔක්කොම එක සමානයි කියලා. ඉතින් ඊළඟ දවසේ අරුන් යාගේ මස්සිනාට මේ ගැන තේරුම් කරන්න උත්සාහ කරත් එයා නම් මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම එයා කියන්නේ දැනටමත් අමුදගේ අතුරුදහන් වීමට සැකපිට කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ නිසා මේ කේස් එක ඉක්මනින්ම විසඳන්න පුළුවන් වේවි කියලා. කොහොමරි පොලිසියේ ප්‍රශ්න කිරීම මැද මේ කෙනා කියන්නේ එයා අමුදට ලව් ලෙටර් එකක් දුන්නා විතරයි ඒ ඇරෙන්න එයාව මරන්න තරම් දෙයක් තිබුණේ නැහැ කියලා. ඒත් එක්කම මෙයාලගේ OIC ලක්ෂ්මී අරුන්ට කතා කරලා කියන්නේ මේ කෙනාට පාර දීලා කොහොමරි මෙයාගෙන් ඇත්ත දැනගන්න කියලා. කොහොමුණත් වෙන කරන්න දෙයක්වත් නැති නිසාම අරුන් මෙයාට පාර දෙන්න ගන්නපා. නමුත් අරුන් මේ විදිහ දන්නවා මේ කෙනාට අමුදගේ අතුරුදහන් වීමත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියන එක. ඉතින් ඔන්න ඔය දේත් එක්ක තමයි අරුන් එයා හොයාගත්තු දේවල් ගැන ලක්ෂ්මීට පැහැදිලි කරන්න ගන්නේ. අරුන් කියන විදියට සංයුක්තා සහ අමුදා කියන්නේ වයස අවුරුදු 15ක පාසල් යන ගැහණු ළමයින් දෙන්නෙක් සහ මේ දෙන්නම පැහැරගෙන තියෙන්නේ පාසල් ගිහින් ආපහු ගෙදර එන අතරතුරේදී. ඒ වගේම මුලින්ම හොයාගත්ත සංයුක්තගේ මුහුණ තිබුණු කැපුම් පාරවල් සහ අමුදගේ ගෙදරට එවපු තෑගි පෙට්ටියේ තිබුණු බෝනික්කගේ තිබුණු කැපුම් පාරවල් 100%ක් සමානයි. ඉතින් මේ නිසා අරුන් නිගමනයකට එන්නේ මේ සිද්ධීන් දෙකටම සම්බන්ධ එකම කෙනෙක් සහ ඒ කෙනා නිකම්ම මිනිමරුවෙක්වත් මේ සැකකාරයා වගේ කෙල්ල පස්සේ යන කෙනෙක්වත් නෙවෙයි. මේ කෙනා අනිවාර්යෙන්ම මනෝව්‍යාධික දාමඝාතකයෙක් වගේම ලෝකයේ දැනට වාර්තා වෙලා තියෙන දාමඝාතකයින්ගෙන් 27%ක්ම තමන් සිද්ධ කරපු මිනිමැරුම් වල තමන්ට ආවේනික සලකුණක් තියලා යනවා. ඉතින් ඒ විදිහටම මේ කෙනත් කෙනෙක්ව ඝාතනය කරලා මේ විදිහේ බොනික්ෙක්ව එයාගේ සලකුණක් විදිහට තියලා යනවා. මේකට හේතුව තමයි ඒ කෙනා මේ විදිහට කරාම මේ දේවල් දකින අනිත් මිනිසුන්ගේ හිතේ මේ ඝාතකයා ගැන බයක් ඇති වෙනවා සහ ඒ බයෙන් මේ දාමඝාතකයා ලොකු සතුටක් ලබනවා. නමුත් ඒ වෙලාවේ මේ කතාව අහගෙන ඉන්න OIC ලක්ෂ්මීගේ හිතේ ඇති වෙන මාන්නයත් එක්ක එයා කීයටවත් කැමති වෙන්නේ නැහැ අරුන් වගේ අලුතෙන් ආපු කෙනෙක් කියන දෙයක් අහන්න සහ මෙයා කියන්නේ මේ ඝාතකයා හැම වෙලේම සලකුණක් තියලා යනපා නම් ඇයි සංයුක්තගේ ඝාතනයෙන් පස්සෙත් මේ වගේ සලකුණක් තිබ්බේ නැත්තේ කියලා. කොහොමරි අරුන් මේ ගැන විමර්ශනයක් කරන්න අවසර ඉල්ලුවත් මෙයා ඒ කිසිම දෙයකට කැමති වෙන්නේ නැහැ. ඒත් එක්කම අරුන් මෙයාට කියන්නේ සංයුක්ත අතුරුදහන් වෙලා දවස් දෙකකට පස්සේ එයාගේ ඩෙඩ් බොඩි එක හොයාගත්තා. ඉතින් මේ ගැන ඉක්මනින්ම හොයාගත්තේ නැත්නම් අමුදටත් මේ දේම සිද්ධ වේවි. මොකද මේ වෙද්දි අමුදගේ අතුරුදහන් වීමෙනුත් දවස් දෙකක් ගත වෙලා නිසා. නමුත් අරුන්නේ කියන කිසිම දෙයක් ගානකටවත් කරන්නේ නැති ලක්ෂ්මී මෙයාට කියන්නේ කඩේට ගිහින් සිගරට් එකක් අරගෙන එන්න කියලා.
ඊළඟට අරුන් සිගරට් එකකුත් අරගෙන ආපහු ස්ටේෂන් එක පැත්තට එනවා. ඒත් ඔය වෙලාවේ අරුන් කියපු විදිහටම අමුදගේ ඩෙඩ් බොඩි එකත් පොලිසියට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔය සිද්ධියනොත් පස්සේ අරුන් ඊළඟට යන්නේ සංයුක්තගේ මරණයෙන් පස්සෙත් අර විදියට තෑගි පෙට්ටියක් හම්බ වුණාද කියන එක ගැන හොයලා බලන්න හිතාගෙන. නමුත් ඒ ගමේ පොලිසියටවත් සංයුක්තගේ දෙමව්පියන්ටවත් මේ විදිහේ කිසිම විදිහක තෑගි පෙට්ටියක් ලැබිලා නැහැ. එතනිනුත් පස්සේ අමුදගේ මරණ පරීක්ෂණය සිද්ධ කරපු ડોක්ටර් කියන විදියට මේ ඝාතනය සිද්ධ කරපු කෙනා ගොඩක්ම අමානුෂික විදියට අමුදගේ ඇස් දෙක හිල් කරලා එයාගේ කටේ දත් සහ ඔළුවේ කෙස් පවා ගලවලා ඒ වගේම ඇඟ පුරාම පීයකින් කපලා තියෙනවා සහ මේ ඝාතකයා මේ දේවල් කරලා තියෙන්නෙත් අමුදා පන පිටින් ඉද්දිමයි. ඉතින් මේ ඝාතකයාගේ අමානුෂික හැසිරීමත් එක්ක ડોක්ටර් නිගමනයකට එන්නේ මේ කෙනා ගොඩක්ම දරුණු විදිහේ මනෝව්‍යාධිකයෙක් කියලා. කොහොමුණත් මේ ડોක්ටර්ගේ කතාවත් එක්ක හැමෝටම තේරුම් යනවා අරුන් හොයාගෙන තිබුණු හැම දෙයක්ම ඇත්ත කියලා. ඒත් එක්කම අරුන් මේ ડોක්ටර්ගෙන් අහන්නේ මේ ඝාතකයා අමුදව දූෂණය කරලා තියෙනවද කියලා. නමුත් මේ ඝාතකයා කිසිම විදිහකින් අමුදව දූෂණය කරලා නැති වුණත් එයාගේ ලිංගික අවයවවලට බරපතල විදිහට හානි කරලා තියෙනවා. ඉතින් ඔය වෙලාවේ සංයුක්තගේ මරණ පරීක්ෂණ වාර්තාවත් පරීක්ෂා කරලා බලන මේ ડોක්ටර් කියන විදිහට මේ මරණ දෙකම එකම විදිහකට කිසිම වෙනසක් නැතුව සිද්ධ කරලා තියෙනවා. එතකොට OIC ලක්ෂ්මි කියන්නේ මේ දේවල් වලින් විතරක් මේ ඝාතකයා එක්කෙනෙක් කියලා අපිට ඔප්පු කරන්න බැහැ කියලා. ඒත් එක්කම අරුන් එතන තියෙන බෑග් එකක් ගන්නවා. ඒ කියන්නේ අරුන් සංයුක්ත හිටපු හොස්ටල් එකට ගිහින් පරීක්ෂා කරද්දි එයාට දැනගන්න ලැබිලා තියෙනවා සංයුක්තගේ අතුරුදහන් වීමෙන් පස්සේ එයා හිටපු හොස්ටල් එකටත් අර විදියම තෑගි පෙට්ටියක් ඇවිත් තියෙනවා. ඉතින් සංයුක්තගේ අතුරුදහන් වීම නිසා ඇති වෙලා තිබුණු කම්පනය නිසා මේ ගැන හැමෝටම වගේ සම්පූර්ණයෙන් අමතක වෙලා ගිහින් තමයි තිබිලා තියෙන්නේ. ඔය අතරදිම මෙතනට එන ඊළඟ නිලධාරියෙක් ලක්ෂ්මිට බනින්න ගන්නේ මේ කේස් එක තවමත් විසඳ ගන්න බැරි වුණ එකට. කොහොම නමුත් ඔන්න ඔය අතරදිම තමයි අරුන් එයා හොයාගත්තු හැම දෙයක්ම වගේ මෙයාටත් පැහැදිලි කරලා දෙන්නේ. නමුත් මේ කිසිම කෙනෙකුට මේ වෙද්දි කිසිම අදහසක් නැහැ මේ කේස් එකට සම්බන්ධ ඝාතකයව අල්ලගන්නේ කොහොමද කියන එක ගැන. මොකද මේ වෙනකම් මේ කෙනා කවුද කියන එක ගැන කිසිම විදිහක සාක්ෂියක්වත් කිසිම කෙනෙකුට හොයාගන්න පුළුවන් වෙලත් නැහැ. ඉතින් ඔන්න ඔය වෙලාවෙදිම තමයි අරුන් එයා ළඟ තියෙන ප්ලෑන් එකක් ගැන මෙයාලට කියන්නේ. මේකේ විදියට මේ ඝාතකයා මිනිමෙරුමක් සිද්ධ කරලා ඒකෙන් මිනිස්සු බය වෙන එක දැකලා මානසික සතුටක් ලබනවා. ඒ කියන්නේ අරුන්ගේ ප්ලෑන් එක තමයි අමුදගේ මරණය ගැන කිසිම නිවුස් එකක් ටීවී එකේවත් පත්තරයකවත් දාන්නේ නැතුව ඉන්න එකෙන් මේ ඝාතකයා කලබල වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය හේතුවත් එක්ක ව්‍යාකූල වෙන මේ ඝාතකයා එයාගේ ඊළඟ ඉලක්කයට යනවා. මොකද මේකෙන් එයාට කිසිම අවධානයක් ලැබුණේ නැති නිසා. එතකොට මෙයාලට පුළුවන් වෙනවා ඝාතකයා ඒ කෙනාව මරන්න කලින් එයාව බේරගෙන ඝාතකයාවත් අල්ලගන්න. නමුත් අරුන් කියන විදියට මේ මරණය ගැන අමුදගේ දෙමව්පියන්ට පවා නොකිය ඉන්න සිද්ධ වෙනවා. ඒ වුණත් අරුන්ගේ මේ කතාවට කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. මොකද මේ වගේ දෙයක් කරන්න මෙයාලට මුලින්ම ඉහලින් අවසර ගන්න සිද්ධ වෙනවා. ඔය සිද්ධියෙන් ටික වෙලාවකට පස්සේ අමුදගේ අම්මයි තාත්තයිත් එනවා මොචරි එකට. නමුත් ඒ වෙලාවේ අමුදගේ ඩෙඩ් බොඩි එක බලන අමුදගේ තාත්තා කියන්නේ මෙයාගේ දුව නෙවෙයි කියලා. ඉතින් ඇත්තරම මේ සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි. මුලින්ම අරුන් කරපු ඉල්ලීම වෙනුවෙන් DCP අවසර දීපු නිසා මෙයාලා අමුදගේ ඩෙඩ් බොඩි එක රජයේ රහස් මොචරි එකකට අරගෙන ගිහින් ඒ වෙනුවට මෙතනට වෙනත් කෙනෙකුගේ ඩෙඩ් බොඩි එකක් ගෙනත් තියෙනවා. අනිත් පැත්තෙන් අපිට පෙන්වන්නේ ඉන්බරාජ් කියන ගණිත ගුරුවරයාව. ඉතින් අරුන්ගේ මස්සිනා අම්මුව ඇතුළත් කරන්නෙත් මේ ඉන්බරාජ් ඉන්න ස්කූල් එකට. මොකද මෙයාගේ විශ්වාසයක් තියෙනවා ඉන්බරාජ් සෑහෙන නපුරු නිසා අම්මු හොඳට ඉගෙන ගනීවි කියලා. ඊළඟට අරුන් සහ එයාගේ මස්සිනා නගරයේ පුරාම තියෙන සෙල්ලම් බඩු කඩවලට යන්නේ අර ඝාතකයා එවන බොනික්කන් වර්ගයේ විකුණන්න තියෙන තැන් හරහා මේ ඝාතකයා ගැන විස්තරයක් හොයාගන්න හිතාගෙන. නමුත් මේ දෙන්න හැමතැනකම වගේ බැලුවත් එයාලා කියන්නේ මේ මොඩල් එක සෑහෙන පරණ එකක්. ඒ නිසා එයාලා දැන් මේවා කින්වන්නේ නැහැ කියලා. ඒත් ඉතින් අවසානයේදී මෙයාලට එක තැනක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ කඩේ මේ වෙද්දි ඉතුරු වෙලා තියෙනෙත් මේ જાතියෙන් එක බොනික්ෙක් විතරයි. ඒත් එකම මේ වෙනකොට අම්මුගේ ස්කූල් එකේ විශේෂ උත්සවයක් පටන් අරගෙන තියෙනවා. නමුත් ඔය වෙලාවේ ඉන්බරාජ්යාගේ පන්තියේ තවමත් උගන්වන ගමන් ලකුණු අඩුවෙන් ගත්තු ළමයෙකුට දඬුවම් කරනවා. ඊළඟට ඉන්බරාජ් අනිත් ළමයින්ට උත්සවයට යන්න කියන්නේ මේ ළමයව ටිකකින් එවන්නම් කියලා. ඉතින් ඔන්න ඔය දේත් එක්ක ඉන්බරාජ් මේ ළමයාට කියන්නේ හැම අවුරුද්දෙම අඩු ලකුණු ගන්න ළමයින්ව ෆේල් කරනවා. ඒ නිසා ඔයාටත් සිද්ධ වෙන්නේ ඒ දෙයම නිසා මං වගේ දෙමාපියන්ටත් කතා කරලා මේ හැම දෙයක්ම කියනපා කියලා. ඒ වගේම ඔයාට මේ පාර විභාගයෙන් ෆේල් වෙන්න ඕනේ නම් ස්කූල් එකේ තියෙන උත්සවයට යන්න. හැබැයි එහෙම නැතුව ඔයාට විභාගයේ පාස් වෙලා 12 ශ්‍රේණියට ඇතුළත් වෙන්න ඕනේ නම් ගිහින් පන්තියේ දොර වහලා එන්න කියලා. කොහොම හරි ඔය වෙලාවේ මේ ළමයාට විභාගයේ පාස් වෙන්න තියෙන උවමනාව නිසාම මෙයා ගිහින් පන්තියේ දොර වහනවා. ඉතින් ඒත් එක්කම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඉන්බරාජ් මේ ගැහණු ළමයන්ව දූෂණය කරනවා සහ මේ වෙද්දි ස්කූල් එකේ විශේෂ මැජික් සංදර්ශනයකුත් පවත්වනවා.
අනිත් පැත්තෙන් විජී ඉස්කූල් ඉවර වෙලා අම්මුගේ අම්මා කෝකිලා එක්ක කතා කරන ගමන් යන්න පිටත් වෙනවා. ඒත් එක්කම ඔය අතරදි විජීව හම්බ වෙන්න එන එයාගේ පන්තියේ මීරා කියන ගැහණු ළමයා මෙතනට එන්නේ විජී එයාගේ අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එකට දෙන්න හදපු gift එක එයාගෙන් ඉල්ල ගන්න හිතාගෙන. ඉතින් ඔය වෙලාවේ මීරා එයාගේ hearing aid එකෙන් විජී එයාගේ අම්මටයි තාත්තටයි විශ් කරන voice එකකුත් record කරගන්නවා. එතකොට කෝකිලා විජීගෙන් අහන්නේ කන් ඇහෙන්නේ නැති අයට දාන hearing aid එකෙන් එච්චර දේවල් පුළුවන්ද කියලා. ඒත් එක්කම තමයි විජී කියන්නේ එයා මේ જાතියෙන් එකක් කායල්ටත් අරගෙන දුන්නා. මොකද කායල්ට කතා කරන්න බැරි නිසා එයාට මේකෙන් දෙයක් රෙකෝඩ් කරලා දුන්නම ආපහු අහන්න පුළුවන් වෙන නිසා. ඔය සිද්ධියනොත් පස්සේ හැමෝම ආපහු ගෙවල් වලට යන්න බස් එකක් එනකම් ඉන්න අතරදී මීරා මෙතනට එන ත්‍රිවිල් එකක නැගලා යන්න පිටත් වෙනවා වගේම මේ සිද්ධිය මෙතන ඉන්න විජීත් දකිනවා. ඊළඟ දවසේ පොලිසියට එන මීරාගේ අම්මයි තාත්තයි පැමිණිල්ලක් දාන්නේ ඊයේ ඉස්කූල් ඉවර වෙලා මීරා ආපහු ගෙදර ආවේ නැහැ කියලා. ඉතින් ඔය දේත් එක්ක පොලිසියෙන් මීරාගේ ඉස්කූල් එකට ගිහින් පරීක්ෂා කරලා බැලුවත් මේ ගැන කිසිම හොඩුවාවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඔය වෙලාවේ මීරාගේ ටීචර් විජී කියන්නේ මම ඊයේ මීරා ත්‍රිවිල් එකකට නගිනවා දැක්කා. නමුත් මට ඒකේ නම්බර් එකක්වත් කිසිම දෙයක් මතක නැහැ. මොකද මම ඒ ගැන එච්චර උනන්දුවෙන් බැලුවේ නැහැ කියලා. ඊළඟට අරුන් විජීට කියන්නේ එයත් එක්ක ඇවිත් මේ අවට තියෙන ත්‍රිවිල් චෙක් කරලා බලමු. මොකද ඔයාට මීරා එදා ගියපු වාහනය අඳුර ගන්න පුළුවන් වුණොත් ඒකෙන් එයාගේ ජීවිතේ බේර ගන්න පුළුවන් කියලා. නමුත් විජී නම් අරුන්ගේ මේ ඉල්ලීමට කැමති වෙන්නේ නැහැ. මොකද එයා කියන්නේ එයාට කායල්ව ගන්න ඉස්කූල් එකට යන්න තියෙනවා. මොන හේතුවක් නිසාවත් එයාට ඒක මගහරින්න බැහැ කියලා. එතනිනුත් පස්සේ විජී කායල් එක්ක බර්ත්ඩේ පාටි එකකට ගිහින් ආපහු ගෙදර යන්න බස් හෝල්ට් එකකට වෙලා ඉන්නවා. ඉතින් මේ වෙද්දි මෙලට යන්න තිබුණු අන්තිම බස් එකත් ගිහින් නිසා ඊළඟට විජී ත්‍රිවිල් එකක් නවත්ත ගන්න උත්සාහ කරනවා. කොහොම හරි ওই විදියට ත්‍රිවිල් එකක් ඇවිත් මෙලගේ ළඟින් නවත්තනවා. නමුත් විජීට තේරුම් යනවා මේ අය එන්නේ හොඳකට නෙවෙයි කියලා. ඉතින් මේ නිසා විජී කායල්වත් අරගෙන මෙතනින් යන්න පිටත් වෙනවා. නමුත් ඔය වෙලාවේ මේ වීල් එකේ ආපු අයත් විජීගේ පස්සෙන් එන්න ගන්නවා. කොහොමුණත් මේ වෙද්දි විජී ඉන්නෙත් හොඳටම බය වෙලා කොහොම හරි ඔය වෙලාවෙදිම විජී ඉන්න තැනට අරුණුත් එනවා. ඊළඟට ආපහු විජීවත් එක්කගෙන මේ අය ළඟට යන අරුන් මේ තුන්දෙනාට හොඳටම ගහලා විජීවත් එක්කගෙන ආපහු යන්න පිටත් වෙනවා. ඉතින් ඔය විදියට මේලා යන අතරදී අරුන් විජීගෙන් අහන්නේ ඇත්තටම කායල්ගේ තාත්තා කවුද කියලා. එතකොට විජී කියන්නේ කායල් කියන්නේ එයාගේම දුව නෙවෙයි කියලා. ඒත් මේ වෙද්දි අරුන් මේ ගැන හැම දෙයක්ම වගේ දන්නවා. ඇත්තටම කායල් කියන්නේ විජීගේ අක්කගේ දුව. කාලයක් තිස්සේ විජීගේ අක්කට ඇතිලා තිබුණු රෝගී තත්ත්වයක් නිසා හදිසියෙම එයා මිය ගිහින් තියෙනවා. ඒ වගේම කායල්ට තිබුණු කතා කරන්න බැරි ප්‍රශ්නය නිසා එයාගේ තාත්තත් එයාව බාර ගන්න බැහැ කියලා අතෑරලා ගිහින් තියෙනවා. ඉතින් ඔය හේතුවත් එක්ක කායල්ට කවුරුවත් නැති නිසා විජී තීරණය කරලා තියෙනවා එයාවත් බලාගෙන තනියම ජීවත් වෙන්න. කොහොම නමුත් ඔය විදියට ටික වෙලාවක් යද්දී අරුන් විජීව එයාගේ ගෙදරට ඇරලවනවා. ඊළඟට අරුන් ආපහු යන්න පිටත් වෙන අතරදී විජී එයාට කියන්නේ "එට අපි ගිහින් හැම ත්‍රිවිල් එකක්ම බලමු. මොකක්ම හරි දෙයක් මතක් වුණොත් මම ඔයාට කියන්නම්" කියලා. ඉතින් ඔය විදියට ඊළඟ දවස පුරාම මේ දෙන්න හැමතැනකම වාගේ පරීක්ෂා කරත් මෙයාලට එදා මීරව අරගෙන ගිහපු ත්‍රිවිල් එක ගැන හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට විජී ආපහු ගෙදර ගිහින් ඉද්දී එයාට මතක් වෙනවා එදා මීරා ගිහපු ත්‍රිවිල් එකේ පිටිපස්සේ රතු පාට තරුවක් ගහලා තිබුණා. අනිත් පැත්තෙන් අරුන් පොලිසිය කෙනෙක් එක්ක බයික් එකේ යන ගමන් ඉද්දි ටයර් පංච් එකක් නිසා වාහනය නවත්තනවා. කොහොම නමුත් මේ වෙලාවේ අරුන්ට එන කෝල් එකක් නිසා මෙයා හොඳටම කලබල වෙලා පාරේ එන ත්‍රිවිල් එකකට නැගලා යන්න පිටත් වෙනවා. ඉතින් මේ කෝල් එකෙන් කියලා තියෙන්නේ වෙන මුකුත් නෙවෙයි මේ වෙද්දි පොලිසියට මීරාගේ ඩෙඩ් බොඩි එකත් නගරේ කුණු ගොඩක තිබිලා හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. කොහොම හරි ඔය දෙත් එක්කම අරුන්ට විජීගෙන් කෝල් එකක් එනවා. මේ වෙලාවේ විජී අරුන්ට ත්‍රිවිල් එක ගැන කියන්න උත්සාහ කරත් සිග්නල් ප්‍රශ්නයක් නිසා අරුන්ට මේ කිසිම දෙයක් පැහැදිලිව ඇහෙන්නේ නැහැ. නමුත් ඔය දෙත් එක්කම තමයි අපිට පේන්නේ මේ වෙනකොටත් අරුන් යන්නෙත් මීරවේ දාරගෙන ගියපු ත්‍රිවිල් එකේ කියලා. ඉතින් ඔය විදිහට ටික වෙලාවක් යද්දි මෙයාලට ඩෙඩ් බොඩි එක තියෙන තැනට එන්න පුළුවන් වෙනවා වගේම ඔය වෙලාවේ ආපහු සැරයක් අරුන්ට විජීගෙන් කෝල් එකක් එනවා. එතකොටම විජී මේ ත්‍රිවිල් එක ගැන කියද්දි අරුන් දකිනවා එයාලා ඇවිත් තියෙනෙත් මේ ත්‍රිවිල් එකේමයි කියලා. ඒත් එක්කම ඉක්මනින්ම මේ වීල් එක පස්සෙන් යන අරුන්ට පුළුවන් වෙනවා කොහොම හරි කරලා මේ කෙනාව අල්ලගන්න. ඊළඟට පොලිසිය ප්‍රශ්න කිරීම අතරතුරේදී මේ කෙනා එයා කරපු වැරදි ගැන පාපොච්චාරණය කරන්න පටන් ගන්නවා. නමුත් මේ කෙනා කියන්නේ මේ වගේ කතාවක්. සාමාන්‍යයෙන් මෙයාට ගැහණු ළමයින්ට හිරිහැර කරන්න ආසාවක් තිබිලා තියෙනවා. ඒත් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ම විදිහක දෙයක්. මොකද මෙයා කරලා තියෙන්නේ අම්මුගේ අලුත් ස්කූල් එකේ ඉන්බරාජ්ගේ වැඩවලට උදව් කරන එක විතරයි. ඒ කියන්නේ මෙයා ඉන්බරාජ් කියන ගැහණු ළමයෙක්ව එයාගේ ත්‍රිවිල් එකේ දාගෙන ඇවිත් ඉන්බරාජ්ගේ ගෙදරට ඇරලවනවා. නමුත් එතනින් පස්සේ ඉන්බරාජ් මේ ගැහණු ළමයින්ට මොන වගේ දෙයක් කරනවද කියන එක ගැන මෙයාවත් දැනගෙන ඉඳලා නැහැ. මොකද මෙයාට ඒකට සල්ලි දෙන නිසා මේ කෙනාට ඒ ගැන හොයන්න උවමනාවක් තිබිලා නැහැ.
ඉතින් ඔන්න ඔය හේතුවත් එක්ක තමයි මේ කේස් එකේ සැකේ සම්පූර්ණයෙන්ම ඉන්බරාජ්ගේ පැත්තට හැරවෙන්නේ. ඊළඟට පොලිසිය ඉක්මනින්ම යන්නේ ඉන්බරාජ්ගේ ගෙදරට. නමුත් මෙයාලා පරීක්ෂා කරලා බැලුවත් ඉන්බරාජ් මේ වෙද්දී එයාගේ ගෙදර නැහැ. ඒත් එක්කම ඉන්බරාජ්ගේ ෆොටෝ එකක් දකින්න අරුන්ගේ මස්සිනාට මතක් වෙනවා එයාගේ දුව අම්මු ඉගෙන ගන්නෙත් මේ ඉන්බරාජ්ගේ පන්තියේ කියලා. අනිත් පැත්තෙන් ඉන්බරාජ් එයාගේ පන්තියේ තිබුණු එක්සෑම් එකක ප්‍රතිඵල වගයක් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මේ අතරදී ඉන්බරාජ් අහන්නේ කවුද මේ පාර විභාගයෙන් ලකුණු 35ට අඩුවෙන් ගත්තේ කියලා. ඒත් ඉතින් මේ පාර අම්මු විතරයි මේ විදිහට ලකුණු 35ට අඩුවෙන් අරගෙන තියෙන්නේ. ඒ වගේම ඉන්බරාජ්ගේ ගෙදර තවදුරටත් පරීක්ෂා කරන පොලිසියට මීරාගේ බෑග් එක සහ අර විදිහේ තෑගි පෙට්ටියකුත් මේකේ ඇතුළේ තිබිලා හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය දේවලුත් එක්ක මෙයාලගේ හිතේ තිබුණු සැකේ තවදුරටත් තහවුරු වෙද්දී ඉන්බරාජ් අම්මුට එයාගේ ළඟට එන්න කියලා අම්මුට දඬුවම් කරන්න ගන්නවා. වගේම මේ වෙද්දී ස්කූල් එකේ පීරියඩ් එකත් අවසන් වෙන නිසා ඉන්බරාජ් අනිත් ළමයින්ටත් යන්න කියනවා. කොහොම වුණත් මේ වෙද්දී අරුන් ඇතුළු කණ්ඩායමත් අම්මුගේ ස්කූල් එකට එන්න පිටත් වෙනවා. ඔය අතරදී ඉන්බරාජ් අම්මුට කියන්නේ මේ අවුරුද්දේ ෆේල් වෙන අයගේ නේම් ලිස්ට් එකක් ප්‍රින්සිපල් ඉල්ලලා තියෙනවා. ඒ නිසා ඒ ලිස්ට් එකට ඔයාගේ නම තමයි මට මුලින්ම දාන්න සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට ඔය කතාවත් එක්ක හොඳටම බය වෙන අම්මු ඉන්බරාජ්ට කියන්නේ එහෙම කරන්න එපාසේ මම ඔයා කියන ඕනම දෙයක් කරන්නම් කියලා. කොහොම හරි ඔය වෙලාවෙම ඉන්බරාජ් කියන්නේ එහෙනම් ගිහින් පන්තියේ දොර වහලා එන්න කියලා. ඉතින් අන්මුත් ඉන්බරාජ් කියපු විදිහටම කරනවා. වගේම මේ වෙද්දී ඉන්බරාජ් සූදානම් වෙන්නේ කලින් ගැහණු ළමයා වගේම අම්මුවත් දූෂණය කරන්න. ඒත් එක්කම ඉන්බරාජ් නොහිතපු විදිහට අරුණොත් මෙතනට එනවා. ඒ වගේම අරුන් මේ වෙලාවේ ඉන්බරාජ්ගේ ලිංගික අවයවවලට ගොඩක්ම දරුණු විදිහට පහර දෙනවා. ඊළඟට පොලිසියෙන් හොස්පිටල් එකට යන්නේ ඉන්බරාජ්ගෙන් මේ ගැන ප්‍රශ්න කරන්න හිතාගෙන. ඔය වෙලාවේ ඉන්බරාජ් කියන්නේ එයා මේ දේවල් කරන්න හේතුව එයාට ආදරය කරන්න කෙනෙක්වත් යාළුවෙක්වත් නැති නිසා කියලා. නමුත් ඔය කතාව අතරේ ඉන්බරාජ් කියන්නේ එයා ගැහණු ළමයින්ව දූෂණය කරාට එයා කිසිම කෙනෙක්ව ඝාතනය කරේ නැහැ කියලා. ඉතින් ඉන්බරාජ් කියන විදිහට එදා එයාට ඕන විදිහටම අර ත්‍රිවිල් එකේ ඩ්‍රයිවර් මීරවත් එක්කගෙන එන අතරදී එයාලගේ ප්ලෑන් එකේ විදිහටම ඉන්බරාජ් මගදී ත්‍රිවිල් එකට නැගලා තියෙනවා. ඒ වගේම මෙයාලා මෙහෙම යන අතරදී ඉන්බරාජ් මීරව එයාගේ ගෙදරට යන්න කැමති කරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් මෙයා මීරට කියලා තියෙන්නේ එයාගේ නෝනා ගොඩක් ලස්සනට මෙහෙම ගෙතුම් කරන්න දන්නවා. ඉතින් ඔයා අද ආවොත් ඔයාටත් එයා ඒ දේවල් කියලා දේවි කියලා. ඉතින් මේ කතාව විශ්වාස කරන මීරා ඉන්බරාජ් එක්ක එයාගේ ගෙදරට එනවා. ඊළඟට ඉන්බරාජ් මීරාට කිරි එකක් හදාගෙන එන්නම් කියලා කුස්සියට යනවා. කොහොම හරි ඔය වෙලාවේ ඉන්බරාජ් මීරාගේ කිරි එකට නිදිපිති වගේකුත් කලවම් කරනවා. නමුත් ඉතින් ඉන්බරාජ් නොහිතපු විදිහට මේ සිද්ධියේ මීරා බලාගෙන ඉන්නවා. ඊළඟට මේකත් එක්ක හොඳටම බය වෙන මීරා ගෙදර දොරත් අරගෙන එළියට දුවනවා. ඒත් එක්කම කලබලයෙන් ඉන්බරාජ් එළියට ඇවිත් බැලුවත් කිසිම තැනක මීරා පේන්න ඉඳලා නැහැ. වගේම ඒ වෙනුවට එයා දැකලා තියෙන ගේට්ටු කනුව උඩ තිබුණු තෑගි පෙට්ටියක් විතරයි. කොහොම නමුත් ඉතින් ඉන්බරාජ්ගේ මේ කතාව මෙතන ඉන්න කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. මේ නිසාම මෙයාලගේ ඉහළ නිලධාරීන් පවා උපදෙස් දෙන්නේ උපරිමයෙන් දඩුවම් දීලා කොහොම හරි ඉන්බරාජ්ගෙන් ඇත්ත දැනගන්න කියලා. ඊළඟ දවසේ උදේම අරුන් සහ එයාගේ මස්සිනා ගිෆ්ට් එකක් විදිහට බෝනික් එක්ව ගන්නේ අම්මුගේ උපන්දිනය වෙනුවෙන් අදහවස තියෙන පාටි එකේදී එයාව පුදුම කරන්න හිතාගෙන කොහොම හරි ටිකෙන් ටික හවස් වෙද්දී අම්මුගේ බර්ත්ඩේ පාටි එකත් පවුලේ අය එකතු වෙලා පටන් ගන්නවා. ඒ වගේම එතනින් ටික වෙලාවකට පස්සේ අරුන් සහ එයාගේ මස්සිනා කතා කරන ගමන් ඉන්න අතරදී හදිසියෙම අරුන්ගේ ෆෝන් එකට එන කෝල් එකකුත් එක්ක තමයි මෙයා ඉක්මනින්ම මෙතනින් යන්න පිටත් වෙන්නේ. ඉතින් මේ කෝල් එකෙන් කියලා තියෙන්නේ ඉන්බරාජ් හදිසියෙම හොස්පිටල් එකෙන් පැනලා යන්න උත්සාහ කරනවා. මේකට මෙයා ප්‍රාණාපකාරයෙක් විදිහට පොලිසිය කෙනෙක්ව තමයි පාවිච්චි කරන්නේ. කොමුණත් මේ වෙලාවේ අරුන් ලක්ෂ්මිට කියන්නේ දැනට ඉන්බරාජ් කියන විදිහට වැඩ කරලා ඉන්බරාජ් එළියට ගියාම අපි එයාව අල්ලගමු කියලා. නමුත් ඉතින් ලක්ෂ්මි නම් මේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව අරුන්ව මෙතනින් එලවලා දානවා. ඊළඟට ඉන්බරාජ් ටිකෙන් ටික පස්සට ගිහින් ලිෆ්ට් එක ඇතුළට යනපත් එක්කම එකපාරටම එයාගේ තුවක්කුව ෆයර් වෙනවා. නමුත් ඒ වෙලාවේ සිද්ධ වෙලා තියෙන්නේ අරුන් එයාගේ තුවක්කුවෙන් වෙඩි තියලා මේ ඉන්බරාජ්ව ඝාතනය කරලා තියෙනවා. එතනිනුත් පස්සේ අරුන්ට විජීගෙන් කෝල් එකක් එනවා මේකේ විදිහට බර්ත්ඩේ පාටි එක වෙලාවේ අම්මු අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් අරුන් ගෙදර ගිහින් එයාගේ මස්සිනත් එක්ක මේ ගැන කතා කර කර ඉන්න අතරතුරේදී එකපාරටම එයාට දකින්න ලැබෙන්නේ තාප්පිය උඩ තියෙන තෑගි පෙට්ටිය. ඒ කියන්නේ මේ වෙද්දි අම්මුව පැහැරගෙන තියෙනෙත් අර දාමඝාතකයමයි. ඊළඟට ওই සිද්ධියත් එක්ක ඉක්මනින්ම පොලිසියත් මේ ගැන පරීක්ෂණ ආරම්භ කරනවා. කොහොම හරි ඔය අතරදී අරුන්ට මතක් වෙන්නේ පාටි එක වෙලාවෙදි වීඩියෝ කරන ගමන් හිටපු පොඩි ළමයෙක්ව. ඉතින් අරුන් ඔය දෙත් එක්ක මේ කැමරා එක පරීක්ෂා කරනවා. එතකොට මෙයා දකිනවා අම්මු උපන්දින පාටි එක අතරදී එළියට ගිහින් කවුරු හරි කෙනෙක් එක්ක කතා කරන ගමන් ඉන්නවා. කොහොම නමුත් මේ වෙලාවේ කැමරා එකේ මේ කෙනා කවුද කියන එක ගැන කිසිම විදිහක දර්ශනයක් නැහැ. ඒත් මේ ළමයා කියන විදිහට අම්මු ඒ වෙලාවේ නිල් පාට ෂර්ට් එකක් ඇඳගෙන හිටපු කොල්ලෙක් එක්ක තමයි එළියට ගිහින් තියෙන්නේ. ඊළඟට ඔය දේත් එක්ක අරුන් මේ කොල්ලව හොයාගෙන එයාගෙන් මේ ගැන ප්‍රශ්න කරනවා. එතකොට එයා කියන්නේ අද අම්මුගේ උපන්දිනය නිසා මම ඒ දවසේම එයාට ප්‍රොපෝස් කරන්න හිටියේ.
මොකද මම හිතුවා උපන්දිනේ දවස් නිසා එයා බැහැ කියන එකක් නැහැ කියලා. ඒත් ওই වෙලාවේ අපි දෙන්න කතා කර ඉද්දි එකපාරටම වෑන් එකක් ඇවිත් අම්මුගේ ළඟින් නතර කරනවත් එක්කම මමත් එතනින් ගියා. මොකද මම හිතුවේ අම්මුගේ නෑදෑ කෙනෙක් වෙන්න ඇති කියලා. නමුත් ඒ වෙලාවේ මෙයා වෑන් එකේ හිටපු කෙනාවවත් වෑන් එක ගැන හරියට විස්තරයක්වත් දැකලා නැහැ. මොකද ඒ වෙද්දි හොඳටම කළුවර වැටලා නිසා මෙයාට ඒ දේපල් පැහැදිලිව පෙනිලා නැහැ. ඉතින් ඔය කතාවත් එක්ක පොලිසිය මේ ප්‍රදේශයේ යන වාහන හැම එකක්ම වාගේ පරීක්ෂා කරත් මෙයාලට කිසිම විදිහක හොඩුවාවක් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට ওই විදියට දවස් දෙකකට පස්සේ අරුන්ට එයාගේ මස්තිනාගේ කාර් එකේ තිබිලා අම්මුගේ ඩෙඩ් බොඩි එකත් හොයාගන්න පුළුවන් වෙනවා. කොහොමුණත් මෙයාලා මේ කිසිම දෙයක් අරුන්ගේ අක්කට සහ කිසිම කෙනෙකුට දැනගන්න තියන්නේ නැහැ. එතනින් පස්සේ අරුන් අම්මුගේ බොඩි එකත් එයාලගේ රහස් මෝචරියට අරගෙන යනවා. අනිත් පැත්තෙන් අරුන් එදා ඉන්බරාජ්ජෝ ඝාතනය කරපු සිද්ධිය හේතුවෙන් ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකෙන් ලක්ෂ්මිට කියන්නේ අරුන්ව දවස් දෙකක් ඇතුළත එයාලා හමුවට ඉදිරිපත් කරන්න. එහෙම නැති වුණොත් එයාලා ලක්ෂ්මියත් වැඩ තහනම් කරනවා කියලා. ඉතින් මේ සිද්ධියත් එක්ක ASP අරුන්ට කියන්නේ ඉන්බරාජ්ගේ කේස් එක වෙනුවෙන් තියෙන පරීක්ෂණය අවසන් වෙනකම් මාස 3කට ඔයාගේ වැඩ තහනම් කරලා තියෙනවා. මේ නිසා ඔයා මේ නඩුවෙන් ඈත් වෙලා ඉන්න කියලා. කොහොම නමුත් මේ සිද්ධ වුණු දේ අරුන්ට කොහෙත්ම දරා ගන්න බෑ. මොකද අම්මුගේ ඝාතනය සිද්ධ කරපු අපරාධකාරයව අල්ලගන්නවත් එයාට දැන් කිසිම අවස්ථාවක් නැහැ. ඒත් එක්කම මේ වෙලාවේදී මෙතනට එන කායල් එයාගේ හියරින් එයිඩ් එකෙන් අරුන් කියපු දෙයක් ආපහු අහන්න දෙන ගම එයා කියන්නේ අරුන්ට දුක් වෙන්න එපා කියලා. කොහොමුණත් ඉතින් ඔය දේත් එක්ක විජි අරුන්ට කියන්නේ මේකත් මීර තමා එයා ගත්තු තැනීම කායල් වෙනුවෙන් ඕඩර් කරලා දුන්නේ කියලා. කොහොමරි ඔය කතාවත් එක්ක අරුන් ඉක්මනින්ම යන්නේ එයාලගේ රහස් මෝචරි එකට. මෙතනදී මීරගේ හියරින් එයිඩ් එක හොයාගන්න අරුන් ආපහු ගෙදර ඇවිත් මේක පරීක්ෂා කරලා බලන අතරතුරේදී එයාලට මේකේ තිබිලා මීරා විලාප තියෙන රෙකෝඩ් එකක් සහ ටිකක් අමුතු විදිහේ මියුසික් එකකුත් අහන්න ලැබෙනවා. ඊළඟට අරුන් මේ මියුසික් එක ගැන හොඩුවාවක් හොයාගන්න හිතාගෙන රේඩියෝ channel එකක මේ මියුසික් එක ප්ලේ කරන ගමන් ඒ හරහා ප්‍රේක්ෂකයන්ට කියන්නේ මේ මියුසික් එක ගැන ඔයාලා දන්න විස්තර කියන්න කියලා. කොහොමුණත් මේ හරහා ප්‍රේක්ෂකයන්ගෙන් විශාල කෝල් ප්‍රමාණයක් ආවත් මේ සිද්ධියට වැදගත් කිසිම තොරතුරක් අරුන්ට හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔය දේත් එක්ක අරුන්ගේ බලාපොරොත්තු හැම දෙයක්ම වගේ නැති වෙලා යනවත් එක්ක අරුන් ආපහු යන්න පිටත් වෙනවා. නමුත් ඒ වෙලාවේ රේඩියෝ ප්‍රසන්ටේෂන් එක කරන කෙනා දුවගෙන ඇවිත් අරුන්ට කියන්නේ එක ගැහණු ළමයෙක් මේ මියුසික් එක අහලා තියෙනවා කියලා. මේ ගැහණු ළමයා කියන විදියට එයාලගේ ස්කූල් එකේ ඇනුවල් ඩේ ෆන්ක්ෂන් එක දවසේ එයාට මේ මියුසික් එක අහන්න ලැබිලා තියෙනවා. ඉතින් ඊළඟට අරුන් මේ ගැහණු ළමයාකින් ලැබුණු විස්තරවලට අනුව මේ ස්කූල් එකට ගිහින් එයාලගේ ඇනුවල් ඩේ ෆන්ක්ෂන් එකේ වීඩියෝ එක බලනවා. මෙතනදී අරුන්ට දකින්න ලැබෙන්නේ මේ මියුසික් එකත් එක්ක මැජික් සංදර්ශනයක් පවත්වන ගැහණු කෙනෙක්ව. නමුත් අරුන් ප්‍රින්සිපල්ගෙන් මේ ගැහණු කෙනාගේ ෆෝන් නම්බර් එකක් ඉල්ලුවත් එයා කියන විදියට මෙයාට කතා කරන්න බැරි නිසා එයාගේ ෆෝන් නම්බර් එකක් නැහැ. ඒ වගේම මේ කෙනා ආරාධනාවකින් තොරව ස්වේච්ඡාවෙන් තමයි මේ සංදර්ශන කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊළඟට අරුන් විජිට කතා කරලා කියන්නේ ඔයාලගේ ස්කූල් එකේ තිබුණු මැජික් සංදර්ශනයේ වීඩියෝ එක බලන්න. ඒ වගේම එකට මීරත් සහභාගී වෙලා තියනවද කියලාත් බලන්න කියලා. ඉතින් අරුන් එයාගේ යටතේ වැඩ කරපු කෙනෙකුටත් කතා කරලා කියන්නේ අම්මුගේ ස්කූල් එකෙත් මේ වීඩියෝ එක පරීක්ෂා කරලා බලන්න කියලා. කොහොමුණත් අරුන් හිතපු විදිහටම මේ වෙනකම් ඝාතනයට ලක්වුණු ළමයි හැමෝම මේ ගැහණු කෙනාගේ මැජික් සංදර්ශනයට සහභාගී වෙලා තියෙනවා. ওই විදිහටම මේ ගැහණු කෙනා මැජික් සංදර්ශනයට සහභාගී කරගන්න ගැහණු ළමයින්ව එයාගේ මැජික් පෙන්වලා පුදුම කරනවා. ඊළඟට මෙයා සංදර්ශනයෙන් පස්සේ මේ ළමයි එක හිතවත්කමක් ඇති කරගෙන හරියටම දවස් දෙකකට පස්සේ මෙයාලව හම්බ වෙන්න යනවා. ඉතින් මේ ළමයිනුත් කලින් මෙයා එක හිතවත්කමක් ඇති වුණ නිසා බය නැතුව මෙයා ළඟට යනවා. ඊළඟට මෙයා ඒ අවස්ථාව පාවිච්චි කරලා මේ ළමයින්ව පැහැරගෙන ඝාතනය කරනවා. එතනින් පස්සේ ටික වෙලාවක් යද්දී අරුන්ගේ කණ්ඩායමට හොයාගන්න පුළුවන් වෙනවා මේ මාසේ 17 වෙනිදා මේ ගැහණු කෙනාගේ සංදර්ශනයක් තියෙනවා කියලා. නමුත් ඉතින් අද දවසේ දිනේ 19 ඒ කියන්නේ මේ සංදර්ශනය ඉවර වෙලා අදට දවස් දෙකක් වෙනවා සහ අරුන්ට මේ වෙද්දි තේරුම් යනවා අද තමයි මේ ගැහණු කෙනා ළමයෙක්ව පැහැර ගන්න දවස කියලා. ඊළඟට ඉක්මනින්ම මේ ස්කූල් එකට යන අරුන් අර වීඩියෝ එක බලලා හොයාගන්නවා මේ ගැහණු කෙනාගේ සංදර්ශනයට 10 ශ්‍රේණියේ ඉගෙන ගන්න සංජනා කියලා ළමයෙක් සහභාගී වෙලා තියෙනවා කියලා. ඔය දෙත් එක්කම මේ පන්තියට යන අරුන් මේ ළමයින්ට ආරක්ෂාව ගැන උපදෙස් වගේක් දෙන ගමන් අරුන්ගේ ෆෝන් නම්බර් එකත් මෙයාට දෙන්නේ හදිසියක් වුණොත් එයාට කතා කරන්න කියන ගමන්. ඒ වගේම ඔය වෙලාවේ සංජනාගේ ළඟට යන අරුන් එයාට නොදැනෙන්න එයාගේ නම්බර් එකත් අරගන්නවා. එතනින් පස්සේ ළමයි හැමෝම එයාලගේ ගෙවල් වලට යන්න පිටත් වෙනවා. නමුත් මේ වෙලාවේ පොලිසිය අය සංජනා ගැන ඇහැ ගහගෙන තමයි ඉන්නේ. ඉතින් ඔය විදිහට මෙයාලා ස්කූල් එකේ ඉඳන් දිගටම සංජනාව ෆලෝ කරගෙන එනවා. ඒත් එක්කම ටික වෙලාවක් යද්දී අරුන් දකින්නවා සංජනාගේ පැත්තට වෑන් එකක් එනවා.
නමුත් ඔය වෙලාවේ මෙයාලගේ ඉස්සරහට එන ටිපර් එකක් නිසා සංජනාව සහ අර වෑන් එකත් මෙයාලට මග හැරෙනවා. කොහොමුණත් තවත් ටික වෙලාවක් යද්දි අරුන්ට පුළුවන් වෙනවා සංජනාගේ ගෙදර හොයාගෙන එයාට කතා කරන්න. එතකොට සංජනාගෙන් අරුන් අහන්නේ අර වෑන් එකෙන් ඔයාගෙන් මොනවද ඇහුවේ කියලා. ඒත් එකම සංජනා කියන්නේ ඒ කෙනා මගෙන් ගෙදරක ඇඩ්‍රස් එකක් විතරයි ඇහුවේ කියලා. නමුත් ඔය අතරදී අරුන්ට දැනගන්න ලැබෙන්නේ එයාලා මෙච්චර වෙලාවක් ෆලෝ කරගෙන ඇවිත් තියෙන්නේ සංජනාව නෙවෙයි එයාගේ නියුන් සහෝදරිය සංගීතව කියලා. ඒ වගේම සංජනා මේ වෙද්දි ඉන්නේ එයාගේ ඉස්කෝල් එක ළඟ තියෙන මියුසික් ක්ලාස් එකේ කියලා දැනගන්න මෙයාලා ඉක්මනින්ම එතනට ගියත් මේ වෙනකොටත් හැම දෙයක්ම වගේ සිද්ධ වෙලා ඉවරයි. මොකද මේ වෙද්දි අර ගැහණු කෙනා සංජනාවත් පැහැරගෙන යන ගමන් තමයි ඉන්නේ. කොහොමරි ඔය වෙලාවේ පොලිසියට පුළුවන් වෙනවා සංජනාගේ ෆෝන් නම්බර් එක ට්‍රැක් කරලා මේ ගැහණු කෙනා යන දිශාව හොයාගන්න. නමුත් ටික වෙලාවක් යද්දි සංජනාගේ ෆෝන් එකේ සිග්නල් කට් වෙනවත් එක්ක මෙතනින් එහාට මේ ගැහණු කෙනා ගියපු තැනක් හොයාගන්න බැරි වෙනවා. ඊළඟට අපිට පේනපා ටිකක් අමුතු තැනක ඉන්න සංජනාට ආපහු සිහිය එනවා වගේම ඔය වෙලාවේ සංජනා දකින්නවා අර ගැහණු කෙනාව. ඉතින් ඒත් එක්කම සංජනා මේ ගැහණු කෙනාට ගෙදර යන්න ඕනේ කියලා කිව්වත් මෙයා කිසිම දෙයක් ගණන් ගන්නේ නැති තැන සංජනා මේ ගැහණු කෙනාට කියන්නේ එයාට බාත්රූම් එකට යන්න ඕනේ කියලා. කොහොමරි ඔය වෙලාවේ අරුණුත් එයාලට අන්තිමට සිග්නල් ලැබුණු තැනට එනකමන් ඉන්නපා. ඊළඟට බාත්රූම් එකේ දොරත් අරගෙන ඇතුළට යන සංජනාට දකින්න ලැබෙන දේවලුත් එක්ක තමයි මෙයාගේ හිතට සෑහෙන ලොකු බයක් දැනෙන්න ගන්නේ. ඉතින් ඔන්න ඔය දේවලුත් එක්ක සංජනාට හැම දෙයක්ම වගේ තේරුම් යනවා. ඒත් එක්කම මෙයා එයාගේ ෆෝන් එක අරගෙන බැලුවත් මේ වෙද්දි ෆෝන් එකට සිග්නල් එන්නෙත් නැහැ. ඔය අතරේ එකපාරම අර ගැහණු කෙනා ප්ලේ කරන ගමන් ඉන්න පියානෝ එකේ මියුසික් එක නවතිනවත් එක්කම සංජනා දකින්නවා මේ ගැහණු කෙනා එයා දිහා බලාගෙන ඉන්නපා. ඒත් එක්කම සංජනා ඉක්මනින්ම මේ දොරත් වහගෙන අරුන්ට කෝල් එකක් අරගෙන එයාට සිද්ධ වෙන්න යන දේ ගැන සහ එයා ඉන්න වටපිටාව ගැන අරුන්ට විස්තර කරනපා. කොහොම නමුත් ඔය වෙලාවේ පොලිසියට ආපහු සැරයක් සංජනාගේ ලොකේෂන් එක පෙන්වන්න ගන්නවා. ඒ වගේම මේ වෙද්දි අරුන් ඉන්නේ සංජනා ඉන්න තැනට මීටර 200ක දුරින්. ඊළඟට මේ ගැහණු කෙනා බාත්රූම් එකේ දොරේ වීදුරුවක් කඩලා මේ දොර අරගන්න උත්සාහ කරනවා. ඒත් එක්කම කෝල් එකේ ඉන්න අරුන් සංජනාට කියන්නේ කොහොම හරි කරලා ජනේලයක් හරි කඩාගෙන ඔයා ඔතනින් එළියට පැන ගන්න කියලා. ඉතින් ඔය කතාවත් එක්ක සංජනාට පුළුවන් වෙනවා බාත්රූම් එකේ ජනේලයකුත් කඩාගෙන මෙතනින් පැන ගන්න. ඒ වගේම මේ වෙද්දි අරුණුත් මේ පැත්තට එන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි සංජනා උත්සාහ කරන්නේ ඉක්මනින්ම මෙතනින් එළියට යන්න. නමුත් සංජනා ආපහු ඇවිත් තියෙන්නෙත් එයා මුලින්ම හිටපු අර ගැහණු කෙනාගේ පියානෝ එක තිබුණු කාමරයට. ඒ වගේම ඔය වෙලාවේ මෙතනට දුවගෙන එන මේ ගැහණු කෙනා සංජනාව ආපහු අල්ලගන්නවා. අනිත් පැත්තෙන් මේ ගෙදර ඇතුළට එන අරුන් දකින්නවා බුක් රැක් එකක් උඩ තියෙන පිහාටුව. ඉතින් ඔය දේත් එක්කම අරුන්ට තේරුම් යනවා මේ ගෙදර බේස්මන්ට් එක ඇතුළේ තමයි මෙයා සංජනාව තියාගෙන ඉන්නේ කියලා. ඒත් එක්කම කලබල වෙන අරුන් මෙතන බුක් රැක් එකක් විදිහට තියෙන රහස් දොරක් අරගෙන මේ බේස්මන්ට් එක ඇතුළට යනවා. ඔය අතරේදී අරුන්ට බිම වැටලා ඉන්න සංජනාවත් හොයාගන්න පුළුවන් වෙනවා. නමුත් මේ වෙද්දි සංජනාට කිසිම කරදරයක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම මේ වෙනකොට අර ගැහණු කෙනා මෙතන පේන නැති නිසාම අරුන් මෙයාව අල්ලගන්න හිතාගෙන යනවා. නමුත් ඔය වෙලාවේ අරුන් දකින්නවා මෙයා බාත්රූම් එකේ තිබුණු තවත් රහස් දොරක් කරහා මෙතනින් පැන ගන්නවා. ඊළඟට අරුන් සහ වෙන්කට් මේ ගැහණු කෙනාව ෆලෝ කරන්න ගන්නවා. නමුත් ඔය අතරේ මේ ගැහණු කෙනාට පුළුවන් වෙනවා වෙන්කට්ව ඇක්සිඩන්ට් කරලා මෙතනින් පැන ගන්න. එතනින් පස්සේ ආපහු මේ ගෙදරට එන අරුන් සහ වෙන්කට් හොයාගන්නවා අර තෑගි පෙට්ටි වලට පාවිච්චි කරන බෝනික්කන් වගේක් සහ මේ ගැහණු කෙනාගේ ෆැමිලි ෆොටෝස් වගේක්. ඉතින් මේ ෆොටෝස් බලන අතරේ අරුන්ට මේ ගැහණු කෙනා සම්බන්ධව මොකක්ම හරි මර්ඩර් කේස් එකක් තිබුණා කියලාත් මතක් වෙනවා. මේ නිසාම අරුන් ආපහු ගෙදර ගිහින් එයාගේ මර්ඩර් කේස් කලෙක්ෂන් එක පරීක්ෂා කරද්දි මේ ගැහණු කෙනා සම්බන්ධ කේස් එකක් හොයාගන්න පුළුවන් වෙනපා. ඊළඟට ඔය දේත් එක්ක තමයි අරුන් මේ කේස් එක සිද්ධ වුණු ප්‍රදේශයට ගිහින් ඒ වෙනකොට මේ කේස් එක බාරව හිටපු රාමචන්ද්‍රන් කියන පොලිස් නිලධාරියව හම්බ වෙන්නේ. රාමචන්ද්‍රන් කියන විදියට මේ ගෑනු කෙනාගේ නම මේරි ෆර්නෑන්ඩස්. ඒ වගේම එයාගේ හස්බන්ඩ් තමයි ෆර්නෑන්ඩස් කියන්නේ. ඉතින් මේරි ඒ වෙනකොට සංගීත ගුරුවරියක් විදියට සහ ෆර්නෑන්ඩස් මැජික් ශිල්පියෙක් විදියට රැකියාව කරලා තියෙනවා. නමුත් කාලයත් එක්ක ෆර්නෑන්ඩස් මරණයට පත් වෙලා තියෙනවා වගේම මේරි එයාගේ පාර්ට් ටයිම් ජොබ් එක විදියට මැජික් සංදර්ශන පවත්වලා තියෙනවා. ඉතින් ඔය අවස්ථාවේදීම මේරි එයාගේ එකම පුතා වුණ ක්‍රිස්ටෝපර්වත් මිනිස්සුන්ට අඳුනලා තියලා තියෙනවා. නමුත් ක්‍රිස්ටෝපර්ව ස්කූල් එකකට ඇතුළත් කරාට පස්සේ හැමෝම එයාව ප්‍රතික්ෂේප කරන්න පටන් අරගෙන තියෙනවා. මේකට හේතුව තමයි ක්‍රිස්ටෝපර් කුඩා කාලයේදී එයාගේ ශරීරයේ ඇති වුණු අසාමාන්‍ය හෝමෝන ප්‍රශ්නයක් නිසා ගොඩක් අඩු වයසකදී උනත් එයාට තිබිලා තියෙන්නේ සෑහෙන වයසක කෙනෙකුගේ පෙනුමක්. කොහොම හරි හැමෝම ක්‍රිස්ටෝපර් ප්‍රතික්ෂේප කරන අතරදී මේ පන්තියේ හිටපු සොෆියා කියන ගැහණු ළමෙක් ක්‍රිස්ටෝපර්ව එයාගේ යාළුවෙක් කරගන්නපා. ඉතින් ওই විදියට සොෆියා ක්‍රිස්ටෝපර්ගේ යාළුවෙක් වුණ නිසා සොෆියාට එයාගේ යාළුවන් පවා නැති වෙලා යනවා. කොහොම වුණත් ක්‍රිස්ටෝපර්ට මේ වගේ යාළුවෙක් ඉන්න එක මේරිගේ හිතට නම් ලොකු සහනයක් වුණා. කොහොම නමුත් ක්‍රිස්ටෝපර්ට එයාගේ මේ ප්‍රශ්නය අමතක කරවන්නත් එක්ක මේරි තීරණය කරනවා ක්‍රිස්ටෝපර්ව හොඳ මැජික් ශිල්පියෙක් කරන්න.
මේ නිසාම මේරි එයා දන්න හැම දෙයක්ම වගේ ක්‍රිස්ටෝපර්ටත් කියලා දෙනවා. ඉතින් ওই විදිහට කාලයක් ගත වෙනවත් එක්ක ක්‍රිස්ටෝපර්ගේ හිතේ සොෆියා ගැන ආදරයක් ඇති වෙනවා. කොහොම හරි සොෆියා මේකට අකමැති වෙනවා වගේම එයා පුළුවන් තරම් උත්සාහ කරනවා ක්‍රිස්ටෝපර්ට මේක තේරුම් කරලා දෙන්න. නමුත් සොෆියාගේ මේ උත්සාහය අසාර්ථක වෙනවත් එක්ක එයා ටිකෙන් ටික ක්‍රිස්ටෝපර්ව මගහරින්න පටන් ගන්නවා. ඒ වුණත් මේ කිසිම දෙයක් තේරුම් ගත්තේ නැති ක්‍රිස්ටෝපර් දිගින් දිගටම සොෆියාගේ පස්සෙන් ගිහින් එයාට වදයක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය දේත් එක්ක සොෆියා ක්‍රිස්ටෝපර්වත් එක්කගෙන ලයිබ්‍රරියකට ගිහින් ජාන විකෘති වීම ගැන ක්‍රිස්ටෝපර්ට කියලා දෙන්න උත්සාහ කරත් එයා මේ කිසිම දෙයක් පිළිගන්න කැමති වෙන්නේ නැහැ. මේ නිසාම සොෆියා ක්‍රිස්ටෝපර්ට තියෙන ලිංගික බෙලහීනතාවය සහ ජාන විකෘතිතාවය නිසා එදිනට විවාහ වෙන්න බැහැ කියන ගමන් මෙතනින් යනවා. කොහොම නමුත් මේ සිද්ධ වෙන දේවල් ක්‍රිස්ටෝපර්ට කිසිම විදියකින් දරා ගන්න බැරි වෙනවා. ඒත් එක්කම ක්‍රිස්ටෝපර් මේරිට කියනවා අනිත් ළමයින් සහ සොෆියා එයාගේ මේ පෙනුම නිසා එයාව අතහැරලා දාපු විදිය ගැන. ඒ වුණත් මේරි කොහොම හරි කරලා ක්‍රිස්ටෝපර්ව සනසවන්නේ එයා කවදා හරි හොඳ මැජික් ශිල්පියෙක් වෙන්නපා. එතකොට මේ හැම දෙයක්ම හරියාවි කියලා. එතනින් පස්සේ මේරි ක්‍රිස්ටෝපර්ගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න හිතාගෙන එයාව ලස්සනට ලෑස්ති කරලා ආපහු ස්කූල් එකට යවනවා. නමුත් ওই දවසේ ස්කූල් එකේ ළමයි එකතු වෙලා ක්‍රිස්ටෝපර්ට වඳ මිනිහා කියන ගමන් එයාට සෑහෙන දරුණු විදියට අපහාස කරන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් දරා ගන්න බැරුව ගොඩක් ලැජ්ජාවට පත් වෙන ක්‍රිස්ටෝපර් ආපහු එයාගේ ගෙදර දුවගෙන ඇවිත් ක්‍රිස්ටෝපර් සොෆියාට දුන්න බෝනික්කට මිටියකින් පාර දෙන්න ගන්නවා. කොහොම හරි ඊළඟ දවසේ ක්‍රිස්ටෝපර්ගේ ගෙදරට එන සොෆියා මේරිට කියන්නේ මට සමා වෙන්න මම ක්‍රිස්ටෝපර්ට එහෙම කරපු එක වැරදි කියලා. ඊළඟට ඔය දේත් එක්ක මේරි සොෆියාට ඒ හැම දෙයක්ම අමතක කරලා ආපහු ක්‍රිස්ටෝපර් එක්ක හොඳින් ඉන්න කියලා එයාට ගිෆ්ට් එකක් දෙනවා. නමුත් ඔය වෙලාවේ මේරි ක්‍රිස්ටෝපර්ට දෙන ගිෆ්ට් බොක්ස් එකේ තියෙන්නේ කලින් දවසේ ක්‍රිස්ටෝපර් මිටියෙන් ගහපු බෝනික්කගේ හිස කොටසක්. එතනින් පස්සේ මේරි සොෆියාව ඝාතනය කරලා තියෙනවා එයා ක්‍රිස්ටෝපර්ට කරපු දේවල් වලට පරිගැනීමක් විදිහට. ඉතින් ඔය සිද්ධියෙන් කාලයකට පස්සේ මේරි එයාගේ දඬුවම් වලින් නිදහස් වෙලා ඇවිත් ටික කාලයක් යනකොට සිද්ධ වුණු ඇක්සිඩන්ට් එකකින් මේ දෙන්නම මිය ගිහින් කියලා හැමෝටම ආරංචි වෙනවා. නමුත් රාමචන්ද්‍රන් පවා මේ වෙනකොට පුදුම වෙන්නේ මේ කෙනා තවමත් ජීවතුන් අතර ඉන්න එක ගැන. ඊළඟට අරුන් ඔය කතාවෙන් පස්සේ ආපහු එයාගේ ගෙදරට යනපා. නමුත් ඔය වෙලාවේ ආපහු සැරයක් අරුන්ට කෝල් එකක් ගන්න රාමචන්ද්‍රන් අරුන්ට කියන්නේ මම මේ ෆොටෝ සහ වීඩියෝ පරීක්ෂා කරද්දි දෙයක් හොයාගත්තා. ඒ නිසා ඉක්මනින්ම ඇවිත් මාව හම්බ වෙන්න කියලා. ඉතින් මේ දේත් එක්ක අරුන් ඒ වෙලාවෙම රාමචන්ද්‍රන්ව හම්බ වෙන්න යන්න පිටත් වෙනවා. අනිත් පැත්තෙන් එයාගේ බෙහෙත් වගේක් පුන ගමන් ඉන්න රාමචන්ද්‍රන් හදිසියෙම මෙතනට එන මේරි විසින් ඝාතනය කරලා දානපා. කොහොම හරි ඔය සිද්ධියෙන් ටික වෙලාවකට පස්සේ මෙතනට එන අරුන් මිය ගිහින් ඉන්න රාමචන්ද්‍රන්ව දකිනවා. ඔය අතරේ අරුන්ට කෝල් එකක් ගන්න වෙන්කට් එයාට කියන්නේ එයාලා රාමචන්ද්‍රන්ව හම්බ වෙන්න ගියපු එක ඉහලින් දැනගෙන මේ වෙද්දි රාමචන්ද්‍රන්ගේ ගෙදරට කණ්ඩායමක් එවලා කියලා. ඒත් එක්කම අරුන් මේ සිද්ධ වෙලා තියෙන හැම දෙයක්ම වෙන්කට්ටත් කියනපා. එතකොට වෙන්කට් අරුන්ට කියන්නේ ඔයා ඉක්මනින්ම පොලිසිය අය එන්න කලින් ඔතනින් අයින් වෙන්න කියලා. කොහොමුණත් ඔය වෙලාවේ අරුන්ට මතක් වෙනවා රාමචන්ද්‍රන් අරුන්ට ෆොටෝස් ගැන දෙයක් කිව්වා කියලා. මේ නිසාම ඉක්මනින්ම එතනට යන අරුන් මේ ෆොටෝස් වල ෆොටෝ එකක් ගහගන්නේ මේ ගැන හොඩුවාවක් හොයාගන්න හිතාගෙන. ඒත් එක්කම මෙතනට මෙයාලගේ පොලිසියේ කණ්ඩායමකුත් එනවා. ඔය අතරතුරේදී අරුන්ගේ ඉහළ නිලධාරියෙක් අරුන්ට කියන්නේ මැඩම් ඔයව අත්අඩංගුවට ගන්න නියෝග කරා. මේ නිසා දැනට පැත්තකින් ඉඳගෙන ඉන්න කියලා. ඉතින් මේ විදිහට ඉඳගෙන ඉන්න අරුන්ට බිත්තියේ තියෙන ලේ පැල්ලම් හරහා සිද්ධ වෙලා තියෙන දේ උපකල්පනය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම එයා මෙතන තියෙන ලේ පැල්ලම් භාගයක ෆොටෝස් වගේකුත් අරගන්නවා. කොහොම හරි ඔය වෙලාවේ මෙතනට එන අරුන්ගේ නිලධාරියෙක් මේ සිද්ධිය දැකලා හොඳටම තරහ ගිහින් අනිත් අයට කියන්නේ එයාව ඉක්මනින්ම ස්ටේෂන් එකට අරගෙන යන්න කියලා. එතනින් පස්සේ අරුන්ව ලක්ෂ්මී ළඟට අරගෙන යනවා. ඉතින් ඔය අතරේ අරුන් එයා හොයාගත්තු දේවල් ගැන ලක්ෂ්මීට පැහැදිලි කරන්න උත්සාහ කරත් එයා මේ ගැන කිසිම දෙයක් අහන්න කැමති වෙන්නේ නැහැ. මේ නිසාම ලක්ෂ්මී අරුන්ට හෑන්ඩ් කප් දාලා බෙන්ච් එකෙන් වාඩි කරවන්න කියලා නියෝග කරනපා. ඊළඟට අරුන් මෙතන ඉන්න පාසුපතිට කියන්නේ රාමචන්ද්‍රන්ගේ ගෙදර තිබිලා හොයාගත්තු ෆොටෝස් ටික පොඩි වෙලාවකට එයාට බලන්න අරගෙන එන්න කියලා. ඉතින් ඔය කතාවත් එක මෙයා ෆොටෝස් ටික අරගෙන එනවා. ඔය අතරේ අරුන් එයා ගහගත්තු ෆොටෝ එකේ විදිහට මේ ෆොටෝස් ටික තියලා බලද්දි එයා දකිනවා මේ ඝාතනය සිද්ධ කරපු මේරිට ඇඟිලි 6ක් තියෙනවා. නමුත් අර ෆැමිලි ෆොටෝ එකේ මේරිට තියෙන්නේ ඇඟිලි 5ක් විතරයි. ඒත් එක්කම අරුන් දකිනවා මේ ෆොටෝ එකේ ඉන්න ක්‍රිස්ටෝපර්ට ඇඟිලි 6ක් තියෙනවා. ඒ කියන්නේ මේරි විදිහට මේ ඝාතන හැම එකක්ම සිද්ධ කරලා තියෙන්නේ ක්‍රිස්ටෝපර්. මේකට හේතුව ක්‍රිස්ටෝපර්ට සමාජයෙන් එල්ල වුණු අපහාස දරා ගන්න බැරුව එයාට කාලයත් එක්ක මානසික ව්‍යාකූලත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නිසාම ක්‍රිස්ටෝපර් සොෆියාව ඝාතනය කරලා එයාගෙන් මේකට පලිය අරගෙන තියෙනවා වගේම මෙයා මේ වෙනුවෙන් සොෆියාගේ වයසේ ගැහැණු ළමයින්ව ඝාතනය කරන්න පටන් අරගෙන තියෙනවා. එතනින් ටික වෙලාවකට පස්සේ අරුන් ආපහු ලක්ෂ්මීව හම්බ වෙන්න ගිහින් මේ දේවල් ගැන නැවත වරක් එයාට පැහැදිලි කරන්න උත්සාහ කරත් මේ පාරත් එයා වෙනද වගේම මේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ.
අනිත් පැත්තෙන් අපිට පේනවා මේ වෙද්දි පොලිසියෙන් ක්‍රිස්ටෝපර්ගේ වාහනේ චෙක් කරත් කිසිම ප්‍රශ්නයක් නැතුව ක්‍රිස්ටෝපර්ට යන්න පුළුවන් වෙනවා. මොකද මේ වෙද්දි පොලිසියෙන් හොයන්නේ මේරිව නිසා මේ කිසිම කෙනෙක් ක්‍රිස්ටෝපර්ව සැකකාරයෙක් විදිහට දකින්නේ නැහැ. ඒ වගේම මේ වෙනකොට කායල්ව නිදි කරන ගමන් ඉන්න විජී පහලට ඇවිත් ටීවී එක ඔෆ් කරලා ආපහු යන්න පිටත් වෙනවා. නමුත් ඔය වෙද්දි විජී දන්නේමත් නැතුව ක්‍රිස්ටෝපර් මෙයාලගේ ගේ ඇතුළට ඇවිත් ඉන්නවා. කොහොමාරි ඔය අතරදී පිටිපස්සෙන් ඇහුණ සද්දයක් නිසා හැරලා බලන විජී දකින්නවා මෙතන ඉන්න ක්‍රිස්ටෝපර්ව. ඉතින් ඒත් එක්කම විජී හොඳටම බය වෙලා උඩ තට්ටුවට ගිහින් දොර වහගන්න හැදුවත් ක්‍රිස්ටෝපර් මේ දොරත් අරගෙන ඇතුළට එන්න උත්සාහ කරනවා. ඒත් එක්කම විජී කොහොමාරි කරලා එයාගේ ෆෝන් එකත් අරගෙන අරුන්ට කෝල් එකක් ගත්තත් මේ වෙනකොට තවමත් ලක්ෂ්මිට මේ දේවල් පැහැදිලි කරන්න උත්සාහ කරන අරුන් මේ කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. කොහොමනත් විජීගෙන් දිගින් දිගටම කෝල් එන නිසා තරහ යන ලක්ෂ්මි අරුන්ගේ ෆෝන් එක අරගෙන විසි කරලා දානවා. ඊළඟට ආපහු ගිහින් අරුන් මේ ෆෝන් එක ආන්සර් කරනවත් එක්ක විජී අරුන්ට මේ හැම දෙයක් ගැනම කියනවා. ඉතින් ওই වෙලාවේ විජීට පුළුවන් වෙනවා කොහොම හරි කරලා කාමරේ දොර ලොක් කරගන්න. ඒ වගේම විජීට තේරෙනවා එළිය හිටපු කෙනත් මේ වෙද්දි එතන නැහැ කියලා. ඊළඟට අරුන් විජීගෙන් අහන්නේ ඒ කෙනා මොන වගේ කෙනෙක්ද කියලා. එතකොට විජී එයා වයසක කෙනෙක් වගේ කියනවත් එක්ක තමයි අරුන් දැනගන්නේ මේ ඇවිත් ඉන්නේ ක්‍රිස්ටෝපර් කියලා. කොහොමරි අරුන් විජීට කියන්නේ එයා එනකම් කයල්වත් පරිස්සම් කරගෙන ඉන්න කියලා. නමුත් ඔය වෙලාවේ තමයි විජී දකින්නේ කයල් මේ වෙද්දි කාමරේ ඇතුලේ නැහැ කියලා. ඉතින් මේ වෙනකොට ක්‍රිස්ටෝපර් කයල්වත් අරගෙන යනවා වගේම අරුන් මේ සිද්ධිය ලක්ෂ්මිට කියලා එතනින් යන්න අවසර ඉල්ලුවත් ලක්ෂ්මි අරුන්ට කියන්නේ හෙට උදේ කමිටුවට ඔයව ඉදිරිපත් කරනකම් ඔයාට කොහෙවත් යන්න බෑ කියලා. මේ හේතුව නිසා අරුන් පාසුපති එක්ක එකතු වෙලා ලක්ෂ්මිට හෑන්ඩ්කප් දාලා එයාව හිර කරලා මෙතනින් එළියට යනවා. අනිත් පැත්තෙන් වෙන්කට් දකින්නවා පාරේ යන වෑන් එකක රෝදයක් බුරුල් වෙලා තියෙනවා. ඉතින් මේ ඉන්නේ ක්‍රිස්ටෝපර් උනත් වෙන්කට් මේ කෙනාව අඳුරන්නේ නැහැ. කොහොමාරි ඊළඟට වෙන්කට් මේ වාහනය නවත්තලා ක්‍රිස්ටෝපර්ට මේ ගැන කියනවත් එක්කම වෙන්කට්ට කතා කරන අරුන් ක්‍රිස්ටෝපර් ගැන හැම දෙයක්ම එයාට කියනවා. ඉතින් මේ දේවලුත් එක්ක වෙන්කට් දැනගන්නවා එයාළඟ මේ ඉන්න කෙනා ක්‍රිස්ටෝපර් කියලා. මේ නිසාම වෙන්කට් ක්‍රිස්ටෝපර්ට කතා කරලා යටත් වෙන්න කියන ගමන් අරුන්ටත් කියනවා එයා ක්‍රිස්ටෝපර්ව අල්ලගත්තා කියලා. ඒ වගේම වාහනය පරීක්ෂා කරන වෙන්කට් දැනගන්නවා කායලුත් මේ වාහනය ඇතුළෙම කරදරයක් නැතුව ඉන්නවා කියලා. ඒත් අනිත් පැත්තෙන් කතා කරන අරුන් වෙන්කට්ට කියන්නේ හිත ඉන්නේ නැතුව ක්‍රිස්ටෝපර්ට වෙඩි තියලා දාන්න කියලා. නමුත් වෙන්කට් මේක අහන්නේ නැතුව ක්‍රිස්ටෝපර්ව අල්ලගන්න උත්සාහ කරනවත් එක්කම ක්‍රිස්ටෝපර් එයාගේ මැජික් එකක් මාර්ගෙන් වෙන්කට්ගේ අවධානය වෙනස් කරලා එයාවත් ඝාතනය කරලා දානවා. ඔය වෙලාවෙම අරුන් එයාගේ මොචරි එකේ ඩොක්ටර්ට කෝල් එකක් අරගෙන මේ හැම විස්තරයක්ම කියනවා. මොකද ක්‍රිස්ටෝපර් මේ වෙනකොට ඉන්නේ මේ මොචරි එක කිට්ටුව නිසා. ඒත් එක්කම අරුන් එක්ක කතා කරන ගමන් යන ඩොක්ටර් දකින්නවා එයාගේ වාහනය ඉස්සරහට එන කායල්ව. මේකත් එක්කම කායල්ගේ ළඟට එන ඩොක්ටර් ඊළඟට දකින්නේ එයාගේ පැත්තට එන ගමන් ඉන්න ක්‍රිස්ටෝපර්ව. ඉතින් ඔය හේතුව නිසා හොඳටම බය වෙන ඩොක්ටර් කායල්වත් අරගෙන තුවන්න ගන්නවා. නමුත් දිගින් දිගටම මෙයාලගේ පස්සෙන් එන ක්‍රිස්ටෝපර් එයාගේ අතේ තිබුණු මිටියෙන් මේ ඩොක්ටර්ගේ ඔළුවට ගහනවා. ඊළඟට කායල්ව ඝාතනය කරන්න හදන ක්‍රිස්ටෝපර්ව ඩොක්ටර් ආපහු සැරයක් නවත්තන්න උත්සාහ කරත් මේ වතාවේ ක්‍රිස්ටෝපර් ඩොක්ටර්වත් ඝාතනය කරලා ආපහු කායල්ගේ ළඟට යනවා. අනිත් පැත්තෙන් මෙතනට එන අරුන් කායල්ව හොයන අතරේ කායල් ක්‍රිස්ටෝපර් ඉන්න තැනින් පැන ගන්න උත්සාහ කරනවා. නමුත් ඔය වෙලාවේ මැජික් වගේ පෙන්වන ගමන් කායල්ගේ අවධානය ගන්න ක්‍රිස්ටෝපර්ට පුළුවන් වෙනවා. එතකොටම අරුනුත් මෙයාලා ඉන්න තැන දොර අරින්න උත්සාහ කරනවත් එක්කම අරුන්ට එන කෝල් එකකින් කියන්නේ පොලිසියට අවුරුදු 10ක ගෑනු ළමයෙක්ව හොයාගන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඔන්න ඔය දේත් එක්ක අරුන් මෙතනින් යන්න පිටත් වෙනවා පොලිසියෙන් කායල්ව හොයාගෙන ඇති කියලා හිතාගෙන. නමුත් ඔය අතරදී අරුන් දකින්නවා මෙතන බිල්ඩින් එකක ජනේලයකින් එළියට එන සබම් බෝල වකයක්. කොහොමරි මේකත් එක්ක අරුන්ගේ හිතේ සැකයක් මතුවෙනවා. මොකද එදා අමු අතුරුදහන් වුණ දවසේ වීඩියෝ එකෙත් මේ විදිහම දෙයක් සිද්ධ වුණා කියලා අරුන්ට මතකයි. ඒ වගේම මේ වෙද්දි ක්‍රිස්ටෝපර් සූදානම් වෙන්නේ කායල්ව ඝාතනය කරන්න. නමුත් ඔය වෙලාවෙම මෙතනට එන අරුන් ක්‍රිස්ටෝපර්ට කියන්නේ මගේ දුවට යන්න දීපන් නැත්තම් මම හිත ඉන්නේ නැතුව උඹට වෙඩි තියලා දානවා කියලා. ඊළඟට ක්‍රිස්ටෝපර් එයාගේ අතේ තිබුණු මිටිය අරුන්ගේ පැත්තට එවනවත් එක්කම මෙතනින් අතුරුදහන් වෙලා යනවා. නමුත් ටික වෙලාවක් යද්දි අරුන් දකින්නවා කාඩ් පැක් එකක් අතේ තියාගෙන ඉන්න ක්‍රිස්ටෝපර්ව. ඒත් එක්කම ක්‍රිස්ටෝපර් මේ කාඩ් වලින් අරුන්ට පහර දෙන ගමන් ආපහු අතුරුදහන් වෙලා යනවා. එතනින් පස්සේ ආපහු ක්‍රිස්ටෝපර් සහ අරුන් අතර සටනක් ඇති වෙනවා. නමුත් අරුන්ට මේ සටන එයා හිතනවා වගේ ලේසි වෙන්නේ නැහැ. ඒත් එක්කම ක්‍රිස්ටෝපර් කායල් ළඟට ගිහින් එයාව අල්ල ගන්නවා. ඉතින් මේ වෙද්දි අරුන්ට කරන්න කියලා කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. නමුත් ඒ වෙලාවේදී අරුන්ට එයාම පොලිසියේදී කියපු කතාවක් මතක් වෙනවා. ඒකේ විදියට ක්‍රිස්ටෝපර් වගේ මනෝව්‍යාධික කෙනෙක්ගේ ස්ථාවර මනස බිඳුනායින් පස්සේ ඒකෙන් ඒ කෙනා උමතුවකට හා කලබලයකට පත් වෙනවා. ඉතින් මේ නිසා මෙයාගේ අවධානය ඉලක්කයකට වෙනස් වෙනවත් එක්ක එයාගේ සැලසුමෙත් මොකක්ම හරි අඩුපාඩුවක් සිද්ධ වෙනවා. එතකොට ඒ අඩුපාඩුව පාවිච්චි කරලා එයාව අල්ල ගන්න පුළුවන්. කොහොමාරි ওই විදියට අරුන් ක්‍රිස්ටෝපර්ට වඳ මිනිහා කියලා එක දිගටම කියන්න ගන්නවා. ඉතින් මේ වචනය ක්‍රිස්ටෝපර්ව සෑහෙන ලොකු තරහකට වගේම කලබලයකට පත් කරන
නිසා ක්‍රිස්ටෝපර් කයල්ව අතහැරලා අරුන්ගේ ළඟට එනවත් එක්ක අරුන් ක්‍රිස්ටෝපර්ට පහර දෙන්න ගන්නවා. නමුත් ඔය අතරදි අරුන් නොහිතපු විදියකට ක්‍රිස්ටෝපර් යකඩයකින් අරුන්ට අනිනවා. මෙතනින් ටික වෙලාවකට පස්සේ ක්‍රිස්ටෝපර් ආපහු මිටියකුත් අරගෙන කයල් ඉන්න පැත්තට එනවා. කොහොම නමුත් මේ වෙද්දි අරුන්ට නැගිට ගන්නවත් බැහැ. මේ නිසා අරුන් කයල්ට කෑ ගහලා කියන්නේ මෙතනින් දුවන්න කියලා. නමුත් කයල් ඉක්මනින්ම දුවගෙන ගිහින් ආපහු අර යකඩය අරුන්ට දෙනවා. ඒත් එක්කම කයල්ට ක්‍රිස්ටෝපර් ගහන පාරක් වදිනවත් එක්කම අරුන් අර යකඩයෙන් ඇනලා ක්‍රිස්ටෝපර්ගේ කතාවත් ඉවරයක් කරලා තානවා. ඊළඟ දවසේ හොස්පිටල් එකේ ඉන්න අරුන්ට නිෂ්පාදකවරයෙක්ගෙන් කෝල් එකක් එන්නේ. එයාගේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න එයා කැමතියි කියලා. කොහොම හරි අවසානයේදී අරුන්ගේ බලාපොරොත්තුව සාර්ථක වෙනවත් එක්කම මේ සුපිරිම මූවි එකත් අවසන් වෙනවා. වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාන ගමන් channel එකත් subscribe කරගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.